ඉතින් කොහොමද? අද අම්මාත් එක්ක පොඩි ගමනක්. පොඩි ගමනක් කිව්වට පොඩි නැහැ. දවස් 2ක 3ක විතර ට්‍රිප් එකක් යන්න තමයි යන්නේ. මම තනියම යන එකේ මං හිතුවා ඔයාලවත් ට්‍රිප් එක එක්කගෙන යන්න. මම දවස් කීයක ට්‍රිප් එකක් ගියත් මේ බෑග් එකේ බර නම් අඩු වෙන්නේ නැහැ. එක දවසක ට්‍රිප් එකක් උදේ ගිහිල්ලා හවස එන්න ගියත් මේ බෑග් එක අරන් යනවා නම් මේක ෆුල් වෙන්නම මේක ඇතුලේ බඩු තියෙනවා. මම දන්නේ කොහෙන් එන දේවල්ද කියලා. So yeah, let's go. මං ඉතින් ටුක් එකක් අරගෙන මුලින්ම ගියා ස්ටෑන්ඩ් එකට. ඔයගොල්ලෝ දැනටම දන්නවනේ මං ඉතින් කොහෙද යන්නේ කියලා. මම මීට වඩා උදෙන් තමයි යන්න හිටියේ. හැබැයි මට ඇහැරුනේ නැහැ. මොනා කරන්නද ඉතින් ටිකක් දවල් වුණා. දවල් වුණා කුවට උදේ 7 මාට 7ට විතර මං හිතන්නේ. මම මුලින්ම ගියේ තල්පේ. මම කොහොම හරි නැග්ගේ ගෝල් යන බස් එකක. මොකද මම මෙච්චර කල් දැනන් හිටියේ නැහැ. තල්පේ තියෙන්නේ ගෝල් වලට කලින් කියලා. මං තල්පේ කලින් ගිහින් තිනවා. හැබැයි මං දන්නේ නැහැ කියලා මං ගෝල් බස් එකක නැග්ගා. හරිද? මොනා කරන්නත් කලින් කාලා ඉන්න එපයි. මං ඉතින් ලැජ්ජාව පස කළා. කන්න කියලා ගත්ත බස් එකේදී. මට මතක නැහැ මේ කොයි හරියද කියලා. කොහොම හරි එතකොට ගෝල් වලට ළඟයි මං හිතන්නේ. මං සාමාන්‍යයෙන් දුර යන බස් එකක නැග්ගම මෙන්න මේ හරිය දැක්කම තමයි මං දැනගන්නේ හරි මං දැන් ගෝල් වලට ලං වෙලා කියලා. මොකද මට මෙතන තමයි අර ගොඩක් මතක හිටින තැනකට තියෙන්නේ. හරිම ලස්සනයිනේ. කොහොම හරි මං තනියම වීඩියෝ එකක් ගන්න කියලා ගියා. හැබැයි ඒක හරි ගියේ නෑ. මොකද මම ඒක වෝටර් බොටල් එකට තමයි හේතු කරලා තිබ්බේ. ඉතින් ඒක පෙරළුණා. ඊට පස්සේ මම ගෝල් වලින් බහලා ගියා තල්පේ වලට. තල්පෙට මං දන්නේ තල්පෙට ඊට පස්සේ කොහොම හරි ඒ වෙලාව මං හිතන්නේ වෙලාව 11 මාර්ට් 11ට විතර මාර අව්වයි සෙනග ගොඩක් හිටියෙත් නැහැ. ඔෆ් කෝස් ඉතින් සෙනග එන්නේ නැහනේ මේ වගේ අව්ව වෙලාවක මං වගේ මිනිස්සෙක් ගියොත් මිසක් කොහොම හරි යන්න දන කට්ටියක් හිටියා. එයාලා විතරමයි හිටියේ. ඊට ගියාත් මේ වගේ වතුර දැක්කම වතුරට බහින්න නැතුව ඉන්න අමාරුයි. මං ඉතින් වතුරට බැස්සා. හැබැයි මෙතනින් බැස්සේ නැහැ. මොකද මට මේ අර පූල් එක වගේ තියෙන වල බහින්න බෑ. උඩින් රැල්ල එනකොට මාව ගිලෙනවා. මට පීනන්නත් බෑ. ඒ නිසා මං ඉතින් ජීවිත අවදානමක් ගන්න ගියේ නේ. මේ බලන්න එතනට යනකොට මෙන්න මෙයා වතුරේ සෙල්ලම් කර කර හිටියා. එයා මං හිතන්නේ වැඩි වතුරට කැමති නෑ. එයා වතුරට යනවා ආයි රැල්ලක් එනකොට දුවනවා. එයා හරිම බයයි වතුරට. හැබැයි හරිම කියුට්. කොහොම හරි මම ස්ටේ කරන තැනට යන්නත් ඕන. ගොඩක් අවස් වෙනකම් මෙතන ඉන්නත් බැරි නිසා මම අවුවෙම වතුරට බැස්සා. මට ඉතින් ගොඩක් වීඩියෝ කරන්න හම්බුනේ නැහැ. අයියෝ ස්ටේ කිව්වම මතක් වුණේ බුකින් දාපු 2-3කම කේස් එකක් වුණා. මම ඒක වෙන වීඩියෝ එකකින් අරගෙන එන්න. ඊට පස්සේ මෙතන ඔයගොල්ලෝ දැකලා තියෙනවද දන්නේ අර ටයර් එක දාපු ඔන්චිලාවක් තියෙනවා. මම ඒක කලින් try කරලාම නැති හින්දා මට හිතුණා ඒක පැදලා බලන්න. මෙම ෆස්ට් ටයිම් තමයි ඒක try කරන්නේ. දෙයිය බුදුන් සිහි කරගෙන තමයි මම ගියේ. මම පළවෙනි වතාවට නම් බය වුණා. මොකද මම ඔන්චිලි පදින්න කැමති නැති මිනිස්සෙක්. මට මේකේ වොයිස් දාන්න විදියක් නැහැ. මොකද මම මේකේ ඇටිගිරියෙන් කෑ ගහනවා. හැබැයි එක්ස්පීරියන්ස් එක මාරු. පළවෙනි පාර විතරයි චුට්ටක් බය හිතෙන්නේ. ඊට පස්සේ ආස හිතෙනවා. ඔයාලා මේ එක්ස්පීරියන්ස් එක අරගෙන නැත්නම් එතන තල්පේ බීච් එකට ගියාම ඔයාලට මේ වගේ විකාර වැඩ කරන්නත් පුළුවන්. මම පළවෙනි පාර හිතාගත්තා ආයි නම් ඕනේ නැහැ කියලා. හැබැයි ආයෙම පාරක් try කළා. ඒ පාර නම් මාව ගොඩක් උඩ ගියා. ඒක කියන්නේ ගොඩක්ම උඩ ගියා. මම බය වුණා ඒ වෙලාවේ. මං හිතන්නේ හවසට නම් මෙතන බිසි ඇති. මොකද කට්ටිය ගොඩක් ඉන්නව නිසා. එතන ඉන්න අංකල් මට කිව්වා කකුල බිම තියන්න එපා. එතකොට එහෙට මෙහෙට යනවා කියලා. මම පඬිත කමර කකුල බිම තියලා මාව කොහමරි එතන තිබ්බ තාප්පෙත් වදින්න ගියා. මේ නිසා ඔයාලා මේ වගේ වැඩක් කරනවා නම් be careful. හරිද? මෙතන තියෙනවා ලස්සන ගහක්. මං ඒක උඩරලා ටිකක් කළා වාඩි වෙලා හිටියා. මගේ ඇඟේ තියෙන වතුර ටික හෙලෙන්න. මොකද මං ටවල් එකක් අරන් ගිහින් තිබුණ නැහැ. මේ වෙලාවේ මම මේ hina වෙවි හිටියට මම මාරම බඩගින්නේ ඉන්නේ. මං හිතන්නේ ෆෝන් එකේ බැටරි තිබුණෙත් නැද්ද කොහෙද? ඒත් ඉතින් කමක් නැහැ කියලා හිටියා. හොඳම දේ මෙතන හිටපු ටිකට මගේ බුකින් එකත් කැන්සල් වෙලා මං ඊට පස්සේ වෙන තැනක් හොයාගෙන ගියේ. ඒ වගේ දෙයක් නම් ඇත්තමයි කාටවත් වෙන්න නරකයි. හැබැයි මට ඉතින් වුණා. ඊට පස්සේ මම ගියා ඒ ළඟම තියෙන රෙස්ටොරන්ට් එකකට. මට මේකේ නම මතක නැහැ. මම බලලා කියන්නම් ඔයගලන්ට. මම මෙතනට ගියේ ෆෘට් ජූස් එක ගන්න කියලා. හැබැයි ෆෘට් ජූස් තිබුණේ නැහැ. ඊට පස්සේ මම කෑම ගත්තා. ඒ නූඩල්ස් එක හරිම රසයි. අනික හරිම affordable. මට prices නම් දැන් මතක නැහැ. හැබැයි මට මතකයි ගණන් අඩුයි කියලා. කොහොම හරි රෙස්ටොරන්ට්ස් ගොඩක් වහලා තිබුණා. මොකෝ මට කිව්වා ආරුගම්බේ තමයිලු සීසන් එක මේ පාර. ඊට පස්සේ බස් එකට නගින්න කියලා ගියා. යද්දි හම්බුණා තැඹිලි තියෙන තැනක්. මේ වගේ දේවල් දැක්කම නම් මට පොඩ්ඩක් වෙන පැත්තක් බලාගෙන යන්න බැරි කමක් තියෙනවා. ඒක නිසා මං ඉතින් තැඹිලි ගෙඩියක් ගත්තා. අච්චර කාලා තැඹිලිත් බිව්ව අන්තිමට. ඔයත් මං වගේ පොළොවට බර නැති මිනිස්සෙක් නම් පොඩක් අයින්ට වෙලා ඉන්නේ. නැත්තම් හුලඟට ගහගෙන යෑමේ හැකියාවක් තියෙනවා. මොකද ඒ පාරේ බස් යන්නේ හරියට නිකන් ජෙට් එකක් යනවා වගේ. මං හිතන්නේ මේ ලෝකේ කවුරුත් තැඹිලි බොන්න කැමති නැති කෙනෙක් ඉන්නවා කියලා. කොහොම හරි ඊට පස්සේ මම තැඹිලි ගෙඩියටත් වැඩේ දීලා මම ගියා. මම ස්ටේ කරන තැනට මම නැවතුනේ අහන්ගම. මේ තමයි ෆස්ට් ටයිම් මම අහන්ගම ස්ටේ කරපු. හැමදේම වෙන්නේ හොඳට කියන එක නම් මං ඇත්තටම විශ්වාස කරනවා. මොකෝ මේක මට හම්බුනේ ලාස්ට් මූමන්ට් එකේ.
හරිම ක්ලීන්, හරිම affordable, හැම දේටම ලේසි. මෙතන ඉඳන් ටවුන් එකට තියෙන්නේ මීටර් 200ක් විතර. එච්චරවත් නැහැ මම හිතන්නේ. බීච් එකටත් තියෙන්නේ හරිම පොඩි දුරක් 5 minutes by walk වගේ. මෙතන අවශ්‍ය හැමදේම වගේ තිබුණා. ඩබල් බෙඩ් එක, ටේබල් එක, ෆ්‍රිජ් එක, එතකොට ඔයාට කුක් කරන්න මොන හරි ඕනේ නම් ඒකට අවශ්‍ය requirements තිබ්බා. වොෂ්රූම් එකත් clean and hot water තිබුණා. මට මෙතන නම නම් හරියට මතක නැහැ. මම ඔයාලට නම බලලා කියන්නම්. හරිද? මේ වෙලාවේ මං හරිම happy එකේ හිටියේ. මොකෝ අපේ අක්කත් මාත් එක්ක join වුණා. කොහමරි sunset එක බලන්න යනවා කියලා හිතන් හිටියා. හැබැයි 5ට විතර මං හිතන්නේ වෙලාව. මට අහසත් එක්ක ලොකු සම්බන්ධතාවයක් තියෙන නිසාද කොහෙද sunset එක තිබුණා. බලන්න මේ මං හිටපු location එකට අහස පේච්ච විදිය හරිම ලස්සනයි. මේ තියෙන පාර වැරදිලා ගිහිල්ලා ගත්ත ක්ලිප් එකක්. හැබැයි එතන අහස ලස්සනයි. කොහොම හරි ඊට පස්සේ රෑ අපි ගියා තොරණක් තිබුණා බලන්න. මං හිතන්නේ වෙසක් එකටයි පොසොන් එකටයි කියලා මෙන්න මෙච්චරයි මම තොරණකට බැලුවේ. කොහොම හරි ඊට පස්සේ ඒ හැරී තිබුණා සුපර් මාකට් එකක්. අපි ඒකට ගිහිල්ලා බඩු වගේක් ගත්තා. ඊට පස්සේ තව කෑම වගේක් ගත්තා. ඒවා මුකුත් මම රෙකෝඩ් කරලා නැහැ. මට කොෆි මොන හරි ගන්න ලොකු උමනාවක් තිබුණා. හැබැයි ගොඩක් රෑ වෙලා නිසා ගත්තේ නැහැ. මං හිතන්නේ මේ වෙලාවෙත් රෑ 10 මාරට 11ට විතර. මේ වෙලාවේ නම් මම මේ හරිම ටයර්ඩ් ඉන්නේ. මොකෝ මං ඊට කලින් දවසේ ගොඩක් වෙලා නිදාගත්තේ නෑ. සාමාන්‍යයෙන් පැය 2ක් වගේ මං හිතන්නේ නිදාගත්තේ. ඒත් මං ආපු ගමන් ගෙනාව බඩු ටික ටටක් ගාලා අන්පැක් කරලා වොෂ් එකක් දාගෙන නිදාගත්තා. ඊළඟ දවසේ තමයි ෆන්ම ඩේ එක. එදා මොකද කරේ කියලා මං ඊළඟ වීඩියෝ එකකින් අරගෙන එන්න. එහෙනම් ඔයගොල්ලොත් කාලා බිලා පරිස්සමෙන් ඉන්න. Don't forget to subscribe my YouTube channel. ගිහින් එන්නම්. Bye.